ආයුබෝවන් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. කුණ්ඩලිනී චක්‍රය ගැන දැනගත්තත් ඒව කොහොමද අවදි කරන්නේ කියන දේ අපි දැනගෙන ඉන්න ඕනි දෙයක්. ඒ සඳහා විවිධ අභ්‍යාස ක්‍රමයන් තියෙනවා. මේ වීඩියෝ එකකිනුත් කොහොමද කුණ්ඩලිනී චක්‍රය අවදි කරන්න පුළුවන් තවත් අභ්‍යාසයන් ගැන කතා කරනවා. මේ අභ්‍යාසයට කියන්නේ මාණික්‍ය අභ්‍යාසය කියලා. දැන් අපි කතා කරමු කොහොමද මේ අභ්‍යාසය කරන්න කියලා. මුලින්ම ඔයාලා සුවපහසු ස්ථානයක් තෝරගන්න. නිෂ්කලංක තැනක් වෙන්න ඕනේ. උදේ කාලේ හරි සවස් කාලේ හරි මේ අභ්‍යාසය කරන්න කාලය වෙන් කරගන්න. දැන් ඔයාලට පద్මාසනයේ සිංහාසනයේ හරි සුඛාසනයේ හරි වාඩි වෙන්න. කොන්ද කෙලින් තියාගන්න. මනස තුළ හරි තමන් ඉදිරියේ හරි රතු මැණිකක් තියෙනවා කියලා හිතන්න. මේ මැණික මූලාධාර චක්‍රයේ ආලෝකය කියලා හිතන්න පුළුවන්. දීර්ඝ හුස්මක් අරගෙන මේ මැණිකේ ආලෝකය මූලාධාරයේ ඉඳන් වෘද්ධ චක්‍රයේ දක්වා ගමන් කරන ආකාරය හිතන්න. ඒ කියන්නේ හුස්ම ගන්නකොට මැණිකේ ආලෝකය ඉහළට ගමන් කරනවා කියලා ඔයාලා හිතන්න. මේ අභ්‍යාසය කරන්න මන්ත්‍රයකුත් තියෙනවා. ඔයාලට මේ මන්ත්‍රය උනත් ජප කරන්න පුළුවන්. ඕම් මාණික්‍ය නමః. මේ මන්ත්‍රය සමග මැණිකේ ආලෝකය සෑම චක්‍රයක් හරහාම ඉහළට යන ආකාරය ඔයාලා මනසින් දකින්න. මූලාධාර චක්‍රය, ස්වාධිෂ්ඨාන චක්‍රය, මණිපුර චක්‍රය, අනාහත චක්‍රය, විසුද්ධි චක්‍රය, ආඥා චක්‍රය, සහස්‍ර චක්‍රය හරහා මේ ශක්තිය ගමන් කරන ආකාරය සිතන්න. සෑම චක්‍රයක්ම ආලෝකයෙන් පිරී ඇති බව සිතන්න. ඉතින් ඔයාලට මේ අභ්‍යාසය දිනපතා වුණත් කරන්න පුළුවන්. මේ චක්‍ර අවදි වෙනකොට ඔයාලට රස්නයක්, යම් කම්පන වගේ තත්ත්වයක්, එහෙම නැත්නම් අසාමාන්‍ය සංවේදන ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් සාමාන්‍ය දේවල්, බය වෙන්න එපා. හරියටම මේ දේවල් ඉගෙනගෙන කරන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලට මේ යම් ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න යන්න. එහෙමනම් ඉදිරි වීඩියෝ එකේ මුණ ගැසෙමු. අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.